ලංකාවේ සිංහල ගීත කොච්චර තියෙනවද? මම මේ ප්‍රශ්නේ ඔයාලගෙන් ඇහුවොත් ඒකට මෙච්චරයි කියලා හරියටම උත්තරයක් දී ගන්න එක හරිම අමාරු වැඩක්. මොකද ඒ තරමට ලංකාවේ ගීත ලියවිලා තියෙනවා. ලංකාවේ නෙමෙයි මුළු සාහිත්‍ය ලෝකයේ තුල මොන තරම් ගීත ලියවිලා තියෙනවා. ඒ ලියවිච්ච ගීතවල තේමාවන් හොයාගෙන ගියොතින් අතිශය බහුතරයක් තේමාවන් තියෙන්නේ. රිදීම, වේදනාව, ප්‍රේමය, ප්‍රේමය නිසා රිදීම, ප්‍රේමය නිසා විදවීම මේ වගේ තේමාවන් මුල් කොට ගනිමින්. අන්න එහෙම මුල් කොට ගනිමින් ලියපු ගීත ගොන්නක් දිහා බැලුවට පස්සේ අපිට පේන පරම සත්‍යයක් තියෙනවා. ඒ තමයි මිනිස්සු වේදනාවෙන් ඉන්නේ කියන එක. නොකියුවට වීඩියෝ එක බලන ඔබත් මොකක් හරි වේදනාවකින් පෙළෙනවා. අන්න එහෙම වේදනාවෙන් පෙළෙන ලෝකයේ ඇතුලේ මෑත කාලීනව ලස්සන ගීතයක් ලියවෙනවා. ඒක වෙනම තලයකින් වෙනම විදියකට අපේ ඔබේ භාව ආමන්ත්‍රණය කරනවා. අන්න ඒ නිසාම තමයි මේ ගීතය සෑහෙන්න කාලයකට පස්සේ යතුරු තෝරගන්නේ ਵਿਚාරය කරන්න හොඳ ගීතයක් දැන් ලියවිලා තියෙනවා. ඒ නිසා දැන් අපි ਵਿਚාරයකට කාලය සුදයි දැන් අපි ਵਿਚාර පටන් ගමු කියලා. එහෙනම් අපි යමු වැඩි කලී කතන්දර නැතුව මේ ගීතෙට. මම හිතන්නේ මේක ඔබ අහලා නැති වෙයි සමහර විට. වීඩියෝ බලන්න කලින් රසවින්දනය කරන්න කලින් පහළ ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ ගීතය අහලම ඉන්න. නිදි නැති තුන්යම මගේ කඳුළු කැට මට සරදම් කරනා සිහින විමානයක අතරමංව මම ඔබ එනතුරු වුණා. මේ වචන ටික හරිම ලස්සනයි. නිදි නැති තුන්යම මගේ කඳුළු කැට මට සරදම් කරනා. තමන්ගෙම කඳුළු තමන්ට සරදම් කරනවා, විහිළු කරනවා, ඔච්චම් කරනවා. ඇයි? මේක නිකන් අර මොලේයි හදවතයි අතර තියෙන ගැටණේ වගේ. මොලේ එකක් කියන මොලේ නිකන් විහිළු කරනවා, ඇඟ විහිළු කරනවා, හදවතට රිදෙනවා. නිකන් හරි අමුතු එකක්. නිකන් අර තමන්ට තමන් පිළිබඳ ස්වයං විවේචනයක් වගේ, ස්වයං ලැජ්ජාවක් වගේ එකක්. ඒක විවේචනයක්ම නෙමෙයි. නිකන් ඒක තමන්ට තමන්ව රිදෙන තැනක් මේක නිකන්. නිදි නැති තුන්යම මගේ කඳුළු කැට මට සරදම් කරනවා. ඊට පස්සේ කියනවා සිහින විමානයක අතර මංව මම ඔබ එනතුරු උන්නා. සිහින විමානයක විමානයක් කියලා කියන්නේ ඒක වෙනම තලයක්. තවතිසාව දිව්‍ය පින් කරලා ගියාම දිව්‍ය ලෝකෙදී අපිට විමානයන් හම්බ වෙනවා කියලා කියනවා. අර ලොකු මාලිගාවල් සංකීර්ණයක් එකතු වෙච්ච තැන. සිහින විමානයක් උඩ තිබිලා තියෙනවා. සිහින මාලිගාවක් නෙමෙයි සිහින විමානයක්. සිහින විමානයක අතර මංව මම ඔබ එනතුරු උන්නා. අතීත කාලෙන් වාක්‍ය ලියනවා. උන්නා. ඔහු අතීතයේ කෙනෙක් එනතුරු බලාගෙන ඉඳලා තියෙනවා. ඒ බලාගෙන ඉඳීම ඔහුට වේදනාකාරී වෙච්ච බව ඊට උඩ පෙවියෙන් කියුණා. නිදි නැති තුන්යම මගේ කඳුළු කැට මට සරදම් කරනවා. සිහින විමානයක අතරමංව මම ඔබ එනතුරු උන්නා. විල්දිය පිස එන සිහිලල් පවනේ ඔබේ සුවය දැනුණා. මුළු පරිසරයම ප්‍රේමාන්විතයි. මුළු පරිසරය ඇතුළෙම මට පේන්නේ ඔයාව. මුළු පරිසරය ඇතුළෙම මට දැනෙන්නේ ඔයාව. මුළු පරිසරය ඇතුළෙම මට හැඟෙන්නේ ඔයාව. විල්දිය පිස එන සිහිලල් පවනේ අර විලේ තියෙන වතුර පහර සිඹගෙන එන සිපගෙන එන හුලම් පහරේ පවා මට දැනෙන්නේ ඔයාගේ සුවඳ, මට දැනෙන්නේ ඔයාගේ සුවය. සිහින බිදුණු නෙතු කඳුළු අතර ඔබ ඈතක බව හැඟුණා. එහෙම දැනුණට මට දැනෙනවා, මට හැඟෙනවා ඔයා ගොඩක් දුරයි කියලා. සිහින බිදුණු නෙතු කඳුළු අතර ඔබ ඈතක බව හැඟුණා. අර සිහින විමානේ බිදුනට පස්සේ නෙතු අද්දර ඇති වෙන කඳුළු සරදමකට එහා ගිහිපු එකක්. සිහින බිදුරු නෙතු කඳුළු අතර ඔබ ඈතක බව හැඟුණා. ඈතින් රැවුදෙන විහඟ ගීතයක ඔබේ හඬ මට ඇහුණා. ඔයා කොච්චර ඈතක හිටියත් මට ඈතින් ඇහෙන කුරුල්ලොන්ගේ හඬෙන් පවා ඇහුනේ ඔයාගේ හඬ. ඈතින් ඇහෙන කුරුල්ලක්ගේ සද්දක පවා මට දැනුනේ ඔයාගේ හඬ. ඈතින් රැවුදෙන විහඟ ගීතයක ඔබේ හඬ මට දැනුණා. ශෝක ගීතයක පදවැල් අභියස මගේ පැතුම් සිදුනා. ඔහුගේ ප්‍රේමාන්විත ගීතය ශෝක ගීතයක් බවට පත් වෙනවා. ශෝක ගීතයක පදවැල් අභියස මගේ පැතුම් සිදුනා. මේ අපූර්ව ගීතය තවම එළියට ඇවිල්ලා මේ වීඩියෝ එක නිකුත් කරන මොහොත වෙනකොට පැය 14යි. නමුත් මේ ගීතය ඇතුලේ මහා දැවැන්ත කතාවක් කියනවා. ප්‍රේමයේ මිනිස්සුන්ට මොනතරම් රිදවනවද කියන කතාව මේක ඇතුලේ කියනවා. සුරගණක් මැදියමේ ඇවිදින් පුරුදු ලෙස පාසිනා මුනිවතින් හිඳ දෙයස් මානී පෙනී නොපෙනී හිඳමනා
වසර ගණනක පැතුම් මැත්තේ සිහින් පා බිම තබා ඉර නැගෙන්නට මොහොතකට පෙර ඇය ගියාමට අතවනවා. මම හිතන්නේ මේ කවියට ගැලපෙන ගීතයක් තමයි ඔය අපි මුලින් කතා කරේ. මහගම සේකරයන් 1973 දී නොමියමි කවපන්ති ඇතුලේ කියනවා දහස් මුවගින් නැගෙන ඔල්වර සිනා හඬ දසතින් නැසී දහස් ගණනක් සෙනග අතරේ මහා තනියක් මට දැනේ කියලා. ඒ මහගම සේකරයන් කියපු කතාවම නේද මේ ගීතයට පාදක උනේ කියලත් අපිට තව පැත්තකින් හිතෙන්න පුළුවන්. නිදි නැති තුන්යම මගේ කඳුළු කැට මට සරදම් කරනවා. සිහින විමානක අතරමංව මම ඔබ එනතුරු වුණා. විල්දිය පිස එන සිහිලැල් පවනේ ඔබේ සුවය දැනුණා. සිහින බිදුණු නෙතු කඳුළු අතර ඔබ ඈතක බව හැඟුණා. ඈතින් රැවුදෙන විහඟ ගීතයක ඔබේ හඬ මට ඇහුණා. ශෝක ගීතයක පදවැල් අභියස මගේ පැතුම් සිඳුණා. මේ ලෝකේ පැතුම් සිදිච්ච මිනිස්සු ඕනෑ තරම් ඇති. ඒක තමයි විරහවේ වේදනාව. විරහව නිසාම මේ ලෝකෙට ඕනෑ තරම් කවියෝ ඕනෑ තරම් පද රචකයෝ බිහි වෙලා තියෙනවා. ඉතින් සාහිත්‍ය ලෝකයට විරහව කියලා කියන්නේ අත්‍යවශ්‍ය කාරණා.